මේ හඬ නියද කරන්න පුළුවන්ද? මේ හඬ නියද කරන්න බෑ. අපි වැලිගමට මේ වැලිමඩ නගරයට ආවේ මේ හඬ අද අවදි කරන්න. මොකද්ද රට වෙලා තිබෙන්නේ? මේ රාජපක්ෂ පවුලට මතක තබා ගන්න බලය දාලා ඉන්න බෑ. මීට කලින් හැම නායකයටම ගෙදර ගිහිල්ලා ඉන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති වෙලා වාඩි වෙලා විපක්ෂ නායක වෙලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ජනාධිපති වෙලා ඉඳලා අත්තනගල්ලේ වලව්වට ගිහිල්ලා ආංශි පුටුවේ වාඩි වෙලා පොතක් බල ඉන්න පුළුවන්. හැබැයි මේ රාජපක්ෂ මහත්තයාට රාජපක්ෂ මහත්තයාගේ පවුලට පවුල වටේ ඉන්න කල්ලියට බලේ නැතුව ඉන්න බෑ. නාමල් රාජපක්ෂ කිරිසප්පය රටේ දෙවනි ජනාධිපති හැටියට කටයුතු කරනවා. එයාට හිතුණාම දළදා මාලිගාව ඉස්සරහ අපේ මහානායක හඳුරන්නේ විරෝධයෙන් නොතක රේස් පදිනවා. යෝෂිත රාජපක්ෂ දරුවා නාවික හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් ඊට වඩා තරුපටි ගහගත්තු අය එයාට සැලුට් එක ගහනකොට කොහොමද යෝෂිත මේ බලේ නැතුව ඉන්නේ? ඒක නාවික හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් බලේ නැතුව තුවක්කුවකුත් අරගෙන මේ හන්දිය මුර කරන්න වෙනවා. කොහොමද යෝෂිත එහෙම කරන්නේ? බලේ නැතුව ඉන්න පුළුවන්. මහින්ද මහත්තයාගේ තුන්වෙනි දරුවා රෝහිත රාජපක්ෂ එයා ඉගෙන ගන්නවා ගගනගාමියෙක් වෙන්න. එයා පාරම් බානවා. එයා ලක්ෂයකමාර සපතු දානවා කියලා පාරම් බානවා. එයා ඉගෙන ගන්නවා හඳට යන්න. එයා ඉගෙන ගන්නවා අඟහරු ලෝකෙට යන්න. එයා ඉගෙන ගන්නවා අභ්‍යවකාශ තරණය කරන්න. මේ බලේ නැතුව කොහොමද රෝහිත ඉන්නේ? හඳෙන් පනින්න තමයි වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකාවේ ටයිප්‍රයිටර් කෙනෙක් හැටියට කම්පියුටර් ඔපරේටර් කෙනෙකුට හැටියට වැඩ කර ඉඳලා අද ලංකාවට ඇවිල්ලා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් වෙලා මා අසීමිත බලයක් හදාගෙන ගෝඨාභය රාජපක්ෂ කොහොමද මේ බලේ නැතුව ඉන්නේ? බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ඉඳලා කරපු රස්සාවවත් දන්නේ අම්මපා. මට සමහර අය කිව්වා පෙට්‍රල් සෙට් එක තෙල් ගැහුවා කියලා. එහෙම ඉඳලා බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මුළු ආර්ථිකයම මෙහෙවන ආර්ථික සංවර්ධන ඇමතිකම අරගෙන නිමල් සිරිපාල්ලා යටපුටුවට දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ පැත්තකට දාලා අසීමිත බලයක් සහිත මෙහෙවන කළ නොහැක්කක් නොමැත කියන අරමුණෙන් කටයුතු කරන බැසිල් රාජපක්ෂ කොහොමද බලේ නැතුව ඉන්නේ? කල්පනා කරලා. සමහර රාජපක්ෂ පාර්ලිමේන්තුවේ මහලොක්ක කරලා කතානායක පුටුවේ වාඩි කරවලා කොහොමද බලේ නැතුව ඉන්නේ? සසේන්ද්‍ර රාජපක්ෂ බාප්පා ජනාධිපති වෙන්න කලින් හිටපු තැනක්වත් දන්නේ නැහැ. අම්මා පකෝ හිටියක් දන්නේ. ජනාධිපති වෙන්න කලින් හිටපු තැනක්වත් දන්නේ නැති සසේන්ද්‍ර රාජපක්ෂ මේ ඌව පළාතේ මහහැමති දූරේ වාඩි කරවලා අනපනත් වෙනස් කරලා කතරගම බස් නායක නෙමෙයි පුටුවේ වාඩි කරවලා දෙකේම වාඩි වෙන තරමට නීති හදලා නීති වෙනස් කරලා මේ බලේ නැතුව කොහොමද සසේන්ද්‍ර රාජපක්ෂ මොන්ටිසෝරියක ටීචර් කෙනෙක් ඇටියට හිටපු සිරන්ති රාජපක්ෂ නෝනා අද අසීමිත බලයක් අරගෙන ලංකාවේ පළවෙනි කාන්තාවේ හැටියට වැජබෙන ජීවිතේ නැති කරගෙන කොහොමද ඉන්නේ? මේ බලේ නැතුව කොහොමද මේගොල්ලෝ ඉන්නේ? ඒ නිසා මේ පවුල අත්පත් කරගෙන තියෙන බලය අත්පත් කරගෙන තියෙන ධනය මත මේ පවුලට බලේ නැතුව ඉන්න බෑ. මතක තබා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුතා බඳිනකොට මල් කන්ටේනර් එකක් ගෙනාවේ හොලන්ඩ් වල. මල් කන්ටේනර් එකක්. සරසම්. කොහොමද මේගොල්ලෝ ඉන්න බලේ නැතුව? ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ පවුල අපේ රටේ හැම තැනකටම රිංගලා හැම වැදගත් ආයතනම අරගෙන මහා ධනයක් එක්රස් කරගමින් අද මහා ජන පීඩාවෙන් පීඩාවට පත් කරලා තිබෙනවා.